lights on a busy street, smoke in the air, smell of something sweet. Vendors calling, come and try. Flavors dancing, passing by. Oh, 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 yeah, yeah. Neon lights on a busy street, smoke in the air, smell of something sweet. Vendors calling, come and try. Flavors dancing, passing by. යාළුවනේ මම දැන් ඉන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව ස්ටේෂන් එකට ආසන්නයෙන්. ඔයාලට මතකයිනේ දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කනින් මෙහාට දුම්රිය ගමන් කරන්නේ නැහැ. ඔයාලට පේන විදිහට මෙන්න දුම්රිය පෙළ පීලි පැනලා මේ දුම්රිය රේල් පෙළ මලකඩ කාලා තියෙන විදිය. හරිද? දැන් දෙසැම්බර් නොවැම්බර් 18 ඔය ආසන්න දිනයක ඉඳලා තමයි උඩරට දුම්රිය මාර්ගේ වැඩ කරන්න නැතුව තියෙන්නේ. ඉතින් මේක සංචාරක ගමනාන්තයක්. ඔයාලා දන්න වෙදිනේ කොළඹින් පටන් ගත්තාම රඹුක්කන ඊට පස්සේ කඩුගන්නාව බලන පිටකොටින් පටන් ගන්න දුම්රිය මේ දක්වා ඔහම කඩුගන්නාවේ උමං මාර්ග ඔස්සේ මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් බදුල්ල බණ්ඩාරවෙල මේ පැත්තට යනකම් ට්‍රේන් එක යනවා. එතකොට මම මේ දුම්රිය මාර්ගය තමයි දැන් මේ ගමන් කරන්නේ. සංචාරක ගමනාන්තයක් කියන්නේ ඉතින් මේ දුම්රිය පාරේ අනේක හරි විනෝදාංශයක්නේ. දේශීය සංචාරකයන්ටත් විදේශීය සංචාරකයන්ටත් ඉතින් උඩරට දුම්රිය මාර්ගය හරි විශේෂයි. අර විරලබඩේක වගේම තමයි මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්න හරි ආසයි. ඒක දැන් නොවැම්බර් මාසේ අපි කියමු දෙසැම්බර් මාසේ නේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාසෙත් අවසන් වෙන්න එනවා. තාම ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ කියන්නේ ට්‍රේන් ලවර් කෙනෙක් විදියට මම හරි ආසයි මේ දුම්රිය ගමන් කරන්න. අර පහල කඩුගන්නාවේ ටික එනකොට ඈත බලන ඈත කඳු පන්තිය ඊට පස්සේ පහලින් පේන වෙල්යායවල් කෙත්වතු ඒවත් එක්ක හරීම සුන්දර දර්ශනයක් තමයි මේ දුම්රිය ගමන් මාර්ගයේ ඉන්නේ. ඊට පස්සේ අපි මේක එනවා පේරාදෙනියෙන් පැණිදෙනියෙන් මේ පැත්තෙන් ගෙලිවෙන් ගම්පොලින් නාවල පිටින් මේ පැත්තෙන් දුම්රිය ගමන් කරනවා උඩ පළාතට. ඊට පස්සේ හැටන් තලවා කැලේ මේ පැත්තෙන් ඒක ලස්සනට ගමන් කරනවා. ඉතින් හරි ආසයි විදේශීය සංචාරකෝ ඇල්ල දක්වා යන ඒ බදුළු දුම්රිය ඒ හැම එකටම හරි ආසයි. ඉතින් මේ උඩරටට එනකොට කඩුගන්නාවෙන් බලනින් උඩට එනකොට කඩුගන්නාව පැත්තෙන් එනකොට ඉතින් හරි ආසයි සංචාරකයෝ ඒ සීතල සුනුසුම දැනෙනවා. සීතල ඔන්න දැන් උඩරට ආවා කියන මේක දැනෙනවා. ඒවා මේවත් එක්ක ඉතින් හරි ලස්සන කතාවක්. ඔය දැන් සුද්දෝ 1815 යටත් කරගත්තට පස්සේ මම හිතන්නේ 1900 ගණන් වල තමයි උඩරට දුම්රිය මාර්ගේ වැඩ ආරම්භ කරලා සකස් කරලා තියෙන්නේ. මුලින්ම තේ දළු ඒ කට්ටියගේ එක කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ ඉතින් තෙල් ඒ වගේ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත්තා. පස්සේ ඉතින් ඒ ඔක්කොටම වඩා බොහොම ප්‍රබල ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් වුණා. ඒ හේව දුම්රිය මාර්ගය තමයි දැන් මාස 4ක් තිස්සේ මේ අපිට අහිමි වෙලා මේ දුම්රිය ගමන් කරපු ඔක්කොම මගින් අදටත් මමත් යන්නේ මේ පිළිමතලාවේ ඉඳලා බස් එකේ. ඉතින් ඒ ඔක්කොම අවස්ථාවට තුන මට මතකයි දිත්වා සුලිකුණාටුවට දවස් 3කට කලින් මම පිළිමතලාව රේල් ස්ටේෂන් එකෙන් ගමන් කරා පිටකොටුව දක්වා. හරීම ලස්සන එදත් හරි වැහිබර දවසක් මට අද වගේ මතකයි. ඒ ගියාමයි ඊට පස්සේ නැවත වතාවක් අපිට ආයිමත් ඒ දුම්රිය මාර්ගේ පාවිච්චි කරන්න බැරි වුණා. බලන දුම්රිය ස්ථානයෙන් ඒ ආසන්නයෙන් තමයි මේක ගිලා බැස්සේ. එතකොට ඒ ලොකු දෝනාවක් වගේ හැදිලා රේල් පාර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතින්නේ. ඉතින් ඒක සිදු වුණාට පස්සේ අපිට නැවත වතාවක් අපේ ගමන ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න දැන් මම රේල් පාරේ
පිළිමතලාව ස්ටේෂන් එකේ ඉඳලා කඩුගන්නාව පැත්තට ආවේ. දැන් අහපව් ඔන්න මං හැරිලා යනවා පිළිමතලාව පැත්තට. හරිද? තව එක කාරණාවක් කියන්න ඕනේ. දැන් මේ දුම්රිය මාර්ගය සකස් කරලා නැහැ. දැන් බලන ඉන්නේ ඔය දුම්රිය යන අපේ මේ රේල් පාර කැඩිලා තියෙන්නේ. එතනින් මෙහාට මම හිතන්නේ නුවර දුම්රිය ස්ථානයේ දැනට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. හැබැයි අර අලපරාත් වල දුම්රිය සේවාවල් යටත් තත්ත්වයට පත් වෙලා ඒක ෆන්ක්ෂන් වෙනවා. මේ මම අර කිව්වනේ. හරි දුක හිතෙනවා මේ මලකඩ කාලා තියෙනකොට මේ පේනවද මලකඩ? ඔයාලට මතකයිනේ ඉස්සර කොහොමද කියලා මේක හරි. ඉස්සර අපි මතකද මේවට කාසි තියෙනවා. ඒව නීති විරෝධී වැඩ. හැබැයි පොඩි කාලේ අපි කාසි තියෙනවා. මේවට කාසි තියලා ඉවරලා ඒක මේ නිකන් අර නිකන් රොටිය වගේ වෙනකම් බලාන ඉන්නවා. හරිද? මතකයිද? දෙපැත්තට වෙලා හරි සන්තෝෂෙන් ඉස්කෝලේ යන කාලේ කරන වැඩ. ඒ දුම්රිය මාර්ගය තමයි අද මේ නිකන් වල් වැදිලා ඔන්න දැන් මාස 3-4ක් වෙලා මේවා වෙලා තියෙන. ඉතින් අපි දුම්රිය මගින් විදියට දුම්රියට ආදරය කරන මිනිස් විදියට අපි බලාගෙන ඉන්නවා කවදද මේ දුම්රිය මාර්ගයේ යථාවත් වෙලා දේශීය සහ විදේශීය සංචාරකයන්ට මේ නැවත වතාවක් අපේ මේ දුම්රියෙන් ගමන් කරන්නට අවස්ථාව ලැබිලා ඒ සිරිය අසිරිය විඳ ගන්න. ඒ වගේම සංචාරක කර්මාන්තේ ලොකු බලපෑමක් ඒක. සංචාරකව හරි ආසයි මේ දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන්න උඩරට පළාතට. ඉතින් ඒකත් යථාවත් වෙලා ඒ ලස්සන දවස එනකන් තමයි අපි හැමෝම බලාගෙන ඉන්නේ. ඔන්න දැන් මම අපව හැරිලා යන්නේ මේ පිළිමතලාව ස්ටේෂන් එක පැත්තට. හරිද? මම ගිහිල්ලා දුම්රිය ස්ටේෂන් එක අද ටිකක් ඔන්න ඈත පේනවා ඇති. ඔන්න ඈතින් පේන්නේ ඔන්න දුම්රිය ස්ටේෂන් එක තමයි. ඔය කොනේම පේන්නේ. වෙනදා නම් මේ වෙලාවට අද ඉරිදා දවසක් වුණත් හරි ජනාකීර්ණයි දුම්රිය මාර්ගයේ. මේ වෙලාවේ ට්‍රේන් යනවා මිනිස්සු ඉන්නවා. අද විශේෂයෙන් ඉරිදා දවසක් කොළඹ වැඩට යන අය මේ ට්‍රේන් එකේ යන අය පාන්දර යන කම්මැලි කට්ටිය අද හවස ට්‍රේන් එකේ කෙලින්ම යනවා පිටකොටුවට. හරිද? ඒකල බෝඩින් වලට ගිහිල්ලා හෙට උදේම වැඩට යනවා. දැන් මං වගේ ටිකක් කම්මැලි කට්ටිය පිළිමතලාවට ඇවිල්ලා 5යි කාලේ ට්‍රේන් එකක් තියෙනවා. ඒකේ ගියාම ඔයාලා විශ්වාස කරන්න හරියටම 8ට කලින් පිටකොටුවට යනවා ප්‍රමාදයක් නොවුණා. ඊට පස්සේ පිටකොටුවේ ඉඳලා යදාල බස් රථයකින් අපිට මේ හැකියාව තියෙනවා. ඔන්න දැන් පිළිමතලාව දුම්රිය ස්ථානයේට මම ටිකෙන් ටික ළඟා වෙනවා. පේනවද ලස්සන? දුක හිතෙනව නේද? මේ ළඟදී මේ පිටකොටුවේද කොහෙද අර යකඩ පීලි කෑල්ලක් ගලවලා ලොකු ප්‍රශ්නයක් වුණානේ. මතකද? මෙන්න මේ වගේ තැනක තමයි මේ කෑල්ල ගලවලා තිබෙවුවා නම් නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනේ. මේවා ජාතික සම්පත්. හරිද? මේ වගේ යන මිනිස්සු තමයි දන්නේ කොයිතරම් මේ වටිනවද කියලා. මේ පේනවා රේල් පීලි දෙක මෙන්න මෙතනින් කොහොම බෙදෙනවා. ඔන්න මෙන්න මෙතනින් මම හිතන්නේ ට්‍රේන් එක මාරු කරන තැනක් නෙමෙයි. ඔන්න මේ ස්ථානයෙන් තමයි මම දුම්රියට නගින්නේ පිටකොටුව යෑම සඳහා. හරියටම සඳුදා උදේ 5යි කාලට විතර බස් වල වගේ නෙවෙයි. මේක ඉඳගෙන යන්න පුළුවන්. මෙතනින් පොඩ්ඩක් ෂේප් එකකින් ඉඳගෙන යන්න පුළුවන්. මම නැති 3rd class ටිකට් එකක් ගන්න. 3rd class ටිකට් එකක් ගත්තාම මේකේ ෂෝයි එකට වාඩි වෙලා යන්න පුළුවන්. දැන් මම ඒ දුම්රිය ස්ථාන මෙන්න මෙතනින් තමයි පිළිමතලා පොත්තපිටි පාර හරියටම ක්‍රොස් වෙන්නේ මේ ස්ථානෙන්. මම පෙන්නන්නම්. ඔන්න මෙහෙම ගියාම ඔන්න පිළිමතලාව දුම්රිය ස්ථානෙට මෙතනින් තමයි මම දෙම දුම්රිය ස්ථානෙට නගින්නේ. මෙතෙන්ට ආවා. අන්න පේනවනේ. අද නිකන් වාඩි වෙලා ඉන්නවා මිනිස්සු. කෝච්චි නෑ. නිකන් ආතල් එකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. කතා කර කර ඉන්නවා. ඒවා කරන්න හොඳයි. මේ තියෙන්නේ ඒ අපේ පිළිමතලාවේ ඓතිහාසික දුම්රිය ස්ථානය. ඔන්න මම වීඩියෝ එකක් ගෙනාවා. මම ගොඩක් දවස් ආවා මේ ටවුමට ආවට මට මේක කරගන්න බැරි වුණා. දැන් නුවරට ගිය වෙලාවෙත් මට බැරි වුණා. නුවරට වඩා මම ට්‍රේන් එකට නගින්න තැනනේ මෙතන. මෙතෙන් තමයි මම මේක කියන්න ඕනේ. ඔන්න පිළිමතලාව දුම්රිය ස්ථානය
ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා හරියටම අඩි කීයක් උඩින් තියෙන? උඩටම නැගලා බලමුකෝ. මුහුදු මට්ටමේ ඉඳලා හරියටම මීටර් 500.9 පිළිමතරව දුම්රිය ස්ථානට එච්චර උසකින් තියෙන්නේ. ඔන්න දුම්රිය මැදිරිය. මට මතක් වෙනවා දිත්ත සුලිසු ගුණාටුවට කලින් දවසේ මම මේ ස්ථානෙන් නැංගා. ඔන්න එහෙනම් යාළුවනේ මම අදට ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් අපි ඉක්මනින්ම දුම්රිය ගමනාගමන යථා තත්ත්වයටපත් වෙලා අපේ ගමන් පහසුව සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් ආයිත් හම්බෙමු මේ වගේ ලස්සන අවස්ථාවකදී. ජය වේවා.